කාට හරි කියන්න පුළුවන්ද මෙතන මේ වරහන් ඇතුළේ දාන්න පුළුවන් න්‍යාය මොකක්ද කියලා? වරහන් ඇතුලේ කොටසට. ඔව්. මොකක්ද දාන්න පුළුවන් න්‍යාය? නම ඕනේ. න්‍යාය නම ඕනේ. එන උත්තරේ නෙමෙයි ඕනේ න්‍යාය නම. ඒක ගැලපෙන්නේ කොයි වගේ න්‍යායද? ඔව්. සමතිරික්තතා න්‍යාය. සමතිරික්තතා න්‍යාය. very good. සමතිරික්තතා න්‍යාය. බලන්න මෙන්න මේ වගේ දෙයක් තියෙනවා දැන්. a plus a bar b වගේ හැඩයක් තියෙනවා. දැන් මෙතන b නැති වුණාට දැන් a වෙනකොට ඉන්නේ කවුද c bar. දැන් මෙහෙම එකක් තිබ්බනම් අපි ලියනවා මොකද්ද? a plus b කියලා ලියනවා. හැබැයි දැන් මෙතන තියෙන්නේ a plus හරි a bar තියෙනවා. ඊළඟට b වෙනකොට c bar තියෙන්නේ. එහෙනම් දැන් ලියනවා මොකද්ද? a plus c bar. ඒක දැක්කද? තේරුණාද? තේරුණාද? මේ හැඩය අර බලන්න මේ හැඩය තියෙන්නේ මෙතන. a plus ඊට පස්සේ a bar වතාව තව මොකක් හරි එකක්. ඉතින් මෙතන b තිබ්බට අතර තියෙන්නේ c bar. දැන් මෙතන ලියනවා නම් a plus b කියලා නේ අතට යනවා a plus c bar. ඔන්න සුළු. හරි. ඔච්චරද මෙහාට යන්නේ. වරාණිපත් කරලා වැඩ. දැන් මම ඔය කියන එදීම පාවිච්චි කරලා දෙනවා. ඒක හරි. Sadarnya ඒකම පමණක් නෙවෙයි සමතුලිතතා න්‍යාය පමණක් නෙවෙයි නමුත් අර කලින් අපි කතා කරපු විඝටන න්‍යාය ඒ කියන්නේ පොදු පද ඉවතට ගන්න එක ඒ වගේ දේවලුත් කරන්න වෙනවා මෙතන. ඒවත් යොදාගෙන ළඟට විශේෂයෙන්ම සමතුලිතතා න්‍යායත් ඇප්ලයි කරන්න පුළුවන්. එකත් යොදාගෙන බලන්න ඕනේ සුළු කරන්න පුළුවන් කියලා. යම් උත්සාහය කරන්න ඕනේ. මම පළවෙනි එකෙන් එන උත්තරේ කියන්නම්. A plus B plus C කියලා එනවා. පළවෙනි එකකින් A plus B plus C කියලා එනවා. දෙවෙනි එකකින් A plus B bar plus C bar කියලා එනවා. දෙවෙනි එකකින් A plus B bar plus C bar.
Sakaran, Sakaran. Then we take Q1. A plus B plus C. බලන්න පළවෙනි එකට උත්තරය ආපු අය. උත්තරෙ නෙමෙයි දන්නේ. බලන්න වාට මේ සමත්‍රික්තාණියාට ගැළපෙන ස්ථාන අපි දැන් හොයමු. දැන් මේ දෙක බැලුවට එහෙම එකක් නැහැ. මෙතන A ඉන්නවා. A ගේ කිසිම එකක් මෙතන නැහැ. A බා කියලා එකක් නේනම් මෙතන ඉන්නවනේ. එහෙම නැහැ. හැබැයි එහෙම නැති වුණාට අපිට තවත් පද තියෙනවානේ. දැන් A මෙතන තනි වෙලා හැබැයි A බා මෙතන ඉන්නවා. එහෙනම් මෙන්න මේ දෙන්න අතර සමත්‍රික්තාව ඇප්ලයි කරන්න පුළුවන් වුණා. ඊට අමතරව ආපහු පාරක් තවත් ඉදිරි පද දෙකක් තියෙනවා. මෙයයි අතරත් සමත්‍රික්තාව ඇප්ලයි කරන්න පුළුවන්. මොකද C තනි වෙලා C බා වෙන තැනක ඉන්නවා. හරිද? ඒතකොට ඒම ගත්තාම මෙන්න මෙතනින් A plus A bar B මේ A මෙතන plus A bar B. එහෙනම් මොකක්ද වෙන්නේ? A plus B වෙනවා. මේ දෙක සලකනකොට සමත්‍රික්තාව න්‍යාය ඇප්ලයි වෙලා. ඒකට ගැටලු තියෙනවද? තේරුණාද? තේරුණානේ? ඊළඟ මෙතන ඔයාලට මේකේ C කලින් තිබිලා C බා B කියලා තිබ්බනම් මොකද වෙන්නේ? ඕන්න මම ලියන්න එහෙම. අපිට මාරු කරන්න පුළුවන් පදනේ. මේ එකතු ඇතුලේ පද මාරු කරන්න පුළුවන් නම් C plus මෙතන BC බා වෙනකොට ඕන්න C බා B කියලා ලියන්න පුළුවන්. මොකද එකම ඩොට් එක ඇතුලේ තැන් මාරු කරන්න පුළුවන්. දැන් පෙරෙන් දන්නේ. BC බා කියන එක C බා B කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. න්‍යායදේශ න්‍යාය. දැන් පේනවා ඇති. A plus B plus මෙතන C plus C bar කියලා තියෙන්නේ කවුද නැතුව යන්නේ දැන් මේ අර A plus A bar B කියන කතාවම තමයි මේ දැන් A B නැති වුණාට මෙතන තියෙනවා වෙන විදියක් දැන් මෙතන A වෙනකොට මෙතන තියෙන්නේ මොකද C හරි මෙතන B වගේ මෙතනත් B තමයි තියෙන්නේ ඉතින් එහෙනම් මෙතන මේක සමානයි A plus B කියලා ලියුවා මෙතන ලියන්න බෑ C plus B කියලා ඒකට ගැටලුවක් තියනවද මේ දෙක සලකලා තමයි සමත්‍රික්තාව දැම්මේ. දැන් අපිට තියෙනවා තව එකක් ඇවිල්ලා මේකේ මොකද්ද? දැන් දෙකක v තියෙනවා. v + b කියලා කියන්නේ v ම තමයි. තදේ භාවිනියට අනුව a + b + c. පැහැදිලිද? තේරුම් ගන්න බලන්න.
Dante Comium Nisayagi Maunista Studium di Pesua, Rakan Harpe Nisayagi Studium di Perida. Ito mo na atawari diri na dahil ng mahal maulo. Dito. Then we Harpe Harpe ආය හදන්න ගෙදර ගිහලා ආය හදන්න. නැත්නම් ලබන සතියේදී අමතක වෙනවා. ලබන සතියේදී අමතක වෙනවා අනිවාර්යෙන්ම නෑ. හදලා ඉන්න නැත්නම් හදලා ඉන්නවා. ආය හදලා ඉන්න. දැන් කලින් දවසේ හරි ආයෙ පාරක් හදන්න. ඔක්කොට පුළුවන් නම් ලියාගෙන යන්න ඔය පොතේ. ලබන සතියේ ඉන්න කලින් හදන්න ඕනේ කියලා. Jadi kan makan, nah mereka dia kan dalam මේක පේන්නේ නැත්නම් මම මේකේ B bar කලින් ලියනවා. ඊට පස්සේ මෙතන ABC කියන එකේ B කලින් ලියලා ඊට පස්සේ AC ලියනවා. ABC වුණා BAC කියලා ලියන්න පුළුවන්. plus C bar. දැන් අපේ මූලික න්‍යාය කියන්නේ මෙන්න මේ ක්‍රමෙන්නේ. A plus A bar B සමානයි A plus B කියලානේ. කොහොමද තියෙන්නේ? සමතිරික්තතා න්‍යාය ඔහොම තමයි කියන්නේ. ඉතින් මේකේ මොකද්ද මේ කියන්නේ? මේ තනි වෙච්ච විචල්යක් තියෙනවා. ඒ තනි වෙච්ච විචල්යේ අනුපූරකය කියන්නේ ඒකේ බා වැටිච්ච එක. ඒක අනිත් පැත්තේ කොහොමද? මෙතන එක නම් මේකේ බිඳුව කියලානේ කියන්නේ. ඒක තව කෙනෙක් එක්ක ඇන් වෙලා ඉන්න ඕනේ. අන්න එහෙම අවස්ථාවක් දකින්නකොට තනි වෙච්ච කෙනා එකපාරක් සහ ඒ තනි වෙච්ච කෙනාව දාලා ගිය කෙනාව ඉවත් කළා දාලා ඊළඟට ඒ ජෝඩු වෙච්ච තැන අනිත් කෙනාව ලියලා දානවා. හරි. මොකද එකක් දෙවෙන්නේ. දැන් මේකෙන් අපි තේරුම් ගන්න දේ තමයි දැන් මේක මම මේ නිකන් ඔය සමහරලාට කියනවා මෙහෙමත් තේරුම් ගන්න කියලා. අපි ඒ කියන්නේ හස්බන්ඩ් වගේ හිතුවොත් ඒ බා කියන්නේ වයිෆ් වගේ හිතුවොත් දෙන්න එකට ඉන්න ඕන දෙන්නේ. හැබැයි මේ වෙලාවේ හස්බන්ඩ් තනි කරලා වයිෆ් කියලා වෙන හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. එතකොට ඒක හරියන්නේ නැහැ. එහෙම ඉන්න බෑ ඇත්තට. මේ පවතින්නේ නැහැ මේ වගේ සම්බන්ධයක්. එතකොට මෙයා කොහොමද තනියෙන් බලන් ඉන්නේ මේ දෙන්නටත් මොකක් හරි ඩිවෝස් කේස් එකක් හරි දාලා ඩිවෝස් කේස් එකක් කියන්නේ මේ මෙතන නඩුවක් හරි දාලා මෙයා මෙතනම තයි කරනවා. එතන A+B බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙයාත් තනි වෙනවා මෙයාත් තනි වෙනවා අලුතෙන් ගිය තැනත්. ඒක විතරක් නෙමෙයි. මේකෙන් අපි තේරුම් ගන්න අනිත් එක තමයි මේ ක්‍රමය දැන් මෙතන මේ ඒම තියෙන්න ඕනේ නැහැ. ඕනනම් මෙතන A බා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වයිෆ් තනි වෙන්නත් පුළුවන් හස්බන්ඩ් ගිහලා වෙන තැනක ඉන්නත් පුළුවන්. ඔන්න මේ වගේ වෙන්න පුළුවන්. ඒ වගේ. දැන් මෙතන වයිෆ් තනියලා හස්බන්ඩ් ගිහලා වෙන වයිෆ් කෙනෙක් එක්ක. ඒකත් අවුලක්. එතකොටත් මෙතන මොකද කරන්නේ මේ තනිය වෙච්ච කෙනා මෙයාට ගිහලා ඉන්න දෙන්නේ නැහැ. ඒත් මොකක්ද? ඒත් මෙයාට උතනින් යන්නත් වෙනවා. එහෙමත් වෙනවා. ඒ වගේම තවත් විදියක් ගත්තොත් එහෙම A+, A bar, B bar මේ මූලික න්‍යායන් තේරුම් ගන්න දේ මේ අපි කියන්නේ. ඔන්න මෙහෙම වෙන්න පුළුවන්. ඒ තනි වෙලා ඒ බා වෙන තැන ගිහලා කොහොම වෙන්න පුළුවන්. ඒත් මොකද්ද? ඒ තනි වෙච්ච කෙනා එහෙමම ඉන්නවා. තනි වෙච්ච කෙනා එහෙමම ඉන්නවා. වෙන තැනකට ගිය කෙනාට තමයි ඒ තනවත් නැතුව යන්නේ. ඊට පස්සේ එතන ඉන්න අනිත් කෙනාටත් තනි වෙන්න වෙනවා. ඕන අවක මෙහෙමත් වෙන්න පුළුවන්. ඒ බා AB ඒවා තනි වුණා. හැබැයි ඒ වෙන තැනකට ගියා. ගිය තැන ඉන්න කෙනා කවුරු වුණත් හරි එයාට ඊට පස්සේ එහෙම ඉන්න බෑ. තනි වෙන්න වෙනවා. හරි ඒව තියාගෙන එහෙම ඉන්න බෑ. ඔය හැම එකක්ම සම්ප්‍රික්තාවනිය තමයි. මේකෙන් තමයි අපි මේ හැම එකකටම එන විදිහ තේරුම් ගන්නේ. හරි. සමේ හැම එකක්ම ලියන්න ඕනේ නැහැ. මේ මූලික න්‍යායක් කිව්වට පස්සේ ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ ආයෙනම් මේකට මේකත් ගැලපෙනවා මේකත් ගැලපෙනවා මේකත් ගැලපෙනවා කියන. ඒ වගේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන B බා තනි වෙලා B වෙන තැනක එතන එක්කෙනෙකුත් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා.
ඒත් එයාට එහෙම ඉන්න බෑ. එතකොට මෙයාට අයින් වෙන්න වෙනවා. B bar plus AC වෙනවා. ඔහොම වෙනවා. තේරුණාද මේක? කීප එක තේරුණාද? ඊළඟට එතනින් පස්සේ බලන්න ආපහු පාරක් ගාඩ පේනවා. දැන් B bar. දැන් මොනවා මෙන්න මෙහෙම මේ දෙක මාරු කරන්න නිකන් එහෙම පේන්නේ නැත්තම් දැන් නම් පේන්න ඕනේ. C bar තනියම C වෙන තැනක. එතකොට කාටද අයින් වෙන්න වෙන්නේ? ඒ වෙන තැනකට ගිය කෙනාට අයින් වෙන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? C bar තනියෙන් කියන කෙනා යා එහෙම ඉන්නවා. වෙන තැනකට ගිය කෙනාට අයින් වෙන්න වෙනවා. ඒකට තනි වෙන්න වෙනවා. එතකොට A plus C bar මේක උන තව පොඩක් ලස්සනට ලියුව හැකි A plus B bar plus C bar කියලා. හරි. බලන්න අන්තිම එක ඉවර කරන්න try එක ගන්න. Okay. මොකක්ද එන්නේ කියලා මම එකපාරට කියන්න මාරු පොඩක් අර ඔළුවෙන් හදාගන්න බෑ. පොඩක් හදලා බලන්න ඕනේ. ඒවත් එක්ක බය වෙන්න එපා. මේක ඇත්තටම මේ පාඩමේ තියෙන පොඩි අමාරු කොටසක්. අමාරු නෙමෙයි පොඩි ඉන්ටරෙස්ටිං පාර්ට් එකක්. හරිද? මේක තමයි එහෙම තැනකට තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඒවා ආයෙ ගොඩාක් ලේසි. හරිද? මේ ටිකක් අර ඩිෆිකල්ටි එකේ මේ වගේ තැනක් ආපහු මේක මෙහෙම බහිනවා. මේකේ ඉතින් ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ලකුණු දෙකක් තුනක් වගේ කොටසක් එනවා. දෙකක තුනක වගේ කොටසක් එනවා. කියන්නේ අවසාන ලකුණේ ලකුණු එකක් වගේ. ඒකත් අපිට වැදගත්. මාර්ගය නැකුවත් දැන් කල් ලියාද? දැන් ඔන්න මේක බලන්න මේ දෙක ගත්තා කියලා අපිට පොදු පද ඉවතට ගන්න බෑ. ගන්න නම් අපි දෙකක්වත් ගන්න ඕනි කියලා අපි දන්නවා. ඒ නිසා මම මොකද කරන්නේ මෙයයි සලකනවා. සලකනකොට මෙතන B කියන පදේ තියෙනවා. ඒ B එළියට ගත්තට පස්සේ මට පේනවා මෙතනින් A C ඉතුරු වෙනවා. මෙතනින් A බා ඉතුරු වෙනවා. අන්න දැන් වාට මේ අර සම්ප්‍රයුක්තා න්‍යායට අනුව වාගේ view එක ඇඳලා තියෙනවා නම් වාට පේනවා A බා තනි වෙලා නේද? ඒ තව තැනක ඉන්නව නේද කියලා. ඒ වගේ දෙයක් මේ වරහන් ඇතුලේ එනව නේද කියලා. ආපහු ඊට පස්සේ මෙන්න මේ දෙක ගත්තට පස්සේ මේ දෙකම තියෙනවා B bar කියන පොදු පදය. ඊට එතනම පේනවා ඔයාලට මෙතනින් A C bar ඉතුරු වෙනවා. මෙතනින් B bar C ඉතුරු වෙනවා. මෙතනින් මේකෙන් A C bar ඉතුරු වෙනවා. මෙතනින් C ඉතුරු වෙනවා. ආපහු මේ වරහන් ඇතුළ බලනකොට පේනවා C තනි වෙලා නේද? C bar වෙන තැනක නේද? නෑ එතෙන්වත් සම්ප්‍රික්තාව දාන්න පුළුවන් නේද කියලා. මෙතනින් ඊට පස්සේ සම්ප්‍රික්තාව දානකොට අපිට මෙතන C ඉතුරු වෙනවා ප්ලස් A bar එනවා. ඒ කියන්නේ වෙන තැනකට ගිය කෙනාට නැතුව ගියා. බැලුව ගියා. B bar එතනත් ඒ වගේ C bar තමයි වෙන තැනකට ගියේ. එයාට හිට බැලුව වෙනවා එතන. එතනින් A තනි වෙනවා. මෙතනින් C කොහොමද තනි වෙලා හිටියේ. තනි වෙනවා. දැන් අපි වරහන් ඉවත් කරනවා. BC A bar B මෙතන AB bar මෙතන B bar C කියලා තැනකට එනවා. මොකක්ද තැනකට එනවා.
එමයි කියලා එතනින් නවත්තන්නේ අපි. දැන් අපිට පේනවා මෙතන C තියෙනවා මෙතනත් C තියෙනවා. නෑ දෙකෙන්ම C එලියට ගන්නවා. දැන් C එලියට ගත්තාම බ්‍රැකට්ස් ඇතුලේ E plus B bar එනවා. එතනින් A bar B එතනින් AB bar ඔව් තියෙනවා. එතන කරන්න දෙයක් නෑ. එතන අපිට පුට් කරන්න බෑ. ඊට පස්සේ මෙතන මේ B plus B bar එකක් වෙනවා. ගණන් හතරේ සම්බන්ධ පේපර් එකේ තියෙනවා. අමාරු වෙන වගේ අන්තිම C.1 කියන්නේ C වෙනවා. ඔව් මෙන්න හරි කරේනවා. ඔතනින් එහාට සුළු වෙන්නේ නැහැ. හරි එහෙනම් ඉතින් අපි නවත්තනවා ඉතින් ක්ලාස් එකේ ඔයාලා ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕනේ. මුවන් තරම් ආය ආය කරලා ඉන්න. Pero son putih-putih kalau kalian